ඇත්තටම මම යනවා වෙනස් විදිහේ මේ වෙනස් විදිහේ පැත්තකට වෙනස් විදිහේ Airbnb එකක් බුක් කරගත්තා අපි. ඒක ඇත්තටම කැලෑවක් මැද තියෙන ගයක්. ට්‍රී හවුස් කියලා තමයි අතන කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නම දාලා තියෙන ට්‍රී හවුස් කියලා. ඒ කියන්නේ මේ ඇත්තටම ගහක් උඩ තියෙන ගයක් නෙමෙයි. තට්ටු දෙකට හදලා තියෙන කැලෑවක් මැද තියෙන ගයක්. අපි ඇත්තටම යන ගමන් දැන්. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ Airbnb කොයි වගේ වෙයිද කියලා. මේක ඇත්තටම වෙනස් විදිහේ අත්දැකීමක්. මේ මම දැනුත් මේ ඇත්තටම ඩැන්ඩිනෝ රේන්ජර්ස් කන්ද උඩට නැගගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ තා පොඩ්ඩක් දුර ඉතින් තා කිලෝමීටර් 5ක් වගේ තියෙන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු. මේක තමයි අපි ඉන්න ගෙදර. මේ තියෙන්නේ. කොකබුරා කෙනෙක් පේනවත් නැහැ. කොකබුරා කෙනෙක් පිළිබිඩුව. මෙහි ඉන්නනේ ලොකු වෙනස් විදිහේ පිළිබිඩුවේ. ඔය ඉන්නේ එකෙක්.
රංචුවක් ඉන්නවා පේනවා. අපි අතරම ඇවිල්ලා ඉන්නේ මේ ඩැන්ඩිනෝ රේන්ජර්ස් කියන පැත්තේ. ඩැන්ඩිනෝ රේන්ජර්ස් ලක එජ් එක කපින්නේ. මෙල්බන් සිටි එකට ගොඩක් දුරක් නැහැ. මෙල්බන් සිටි එක පේනවා මේ පැත්තේ නම් බලද්දි. මා රිලැක්සිං මොකද මේ පැත්ත හරි නිස්කලංකයි. ඒ කියන්නේ මේක ඇත්තටම කැලෑවක් වගේ පැත්තක්. කැලෑවක් මැද වගේ තමයි අපි ඉන්නේ ඇත්තටම කිව්වොත්. මාරම රිලැක්සිං. රැහැට මේ කිසිම සද්දයක් නැහැ. වාහන සද්ද මොකුත් නැහැ. හරිම රිලැක්සිං. අර පේනවද දන්නේ නැහැ. මම පෙන්නන්න සිටි එක මේ පේනවා සිටි එක. මේදින් අපි හිටපුගේ මේ තට්ටු දෙකක් තියෙනවා. උඩු තට්ටුව කියන්නේ කන්දක වගේ තමයි හදලා තියෙන්නේ. කියන්නේ උඩු තට්ටුවට පොළවෙන් යන පුළුවන්. just මේ පැත්තේ මේ පඩි බලුත් තියෙනවා. මේ පැත්තේ උත්තර පඩි බලුත් තියෙනවා. මේක ඇත්තටම මේ හැබැයි කැලෑව සම්පූර්ණ. මේ කැලෑවක එජ් එක තමයි හදලා තියෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ දෙවෙනි දවස් උදේ අපි ඇවිල්ලා ඉන්නේ ඩැන්ඩිනෝ රේන්ජර්ස් එක පැත්තකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අද අපි යනවා. දැන් මේ හරියට කියන්නේ උලින්ඩ කියලා. අපි උලින්ඩ පහු කරගෙන පොඩ්ඩක් තව ඇතුළට යනවා. මේ හරි පොඩි කැලෑවක් වගේ තියෙනවා. ඒ පැත්ත බලන්න යනවා අපි. අද අපිට අත්තම ලොකු ප්ලෑන් නැහැ. අපි අත්තම මේ ට්‍රිප් එක ආවේ මේ රිලැක්ස් වෙන්න. ලොකු ප්ලෑන් නැහැ. නිකන් උදේ මැප් එක බලද්දී අපි දැක්ක තැනකට තමයි අත්තම යන්නේ. අද ඇත්තටම අපිට හොඳට අවුව තියෙන දවසක් වෙනකොට මේ හරිය තියෙන මේ රේන් ෆොරස්ට් ගතිය හින්දා ඇත්තටම අවුව වැටෙන්නේ නැහැ පල්ලෙහාට. හරි සීතල දේශගුණයක් තමයි මේ හරිය තියෙන්නේ. මේ මොකටද පේන්නේ ඉතින් මේ ගස් වලින් වැහිලා තියෙන සම්පූර්ණයෙන් පාර. අපි එන අතන්ට ගිහිල්ලා බලමු මේ එතන ඩ්‍රෝන් එක දාන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මේ හරිය රක්ෂිතය එහෙම නැත්නම් මේ සෙන්චුරි එකක් එහෙම නැත්නම් ෆොරස්ට් විදිහට තමයි ඒගොල්ලන්ගේ වෙන්නේ. ඒ වගේ තැන්වල ඇත්තටම ඩ්‍රෝන් එක දාන්න බෑ. මේ අපි බලමු පුළුවන් වුණොත් දාන්න පුළුවන් වුණොත් මම දාන්නම්. නැත්නම් නිකන් වීඩියෝ එකක් ගන්න. අපි එන එතනට ගිහිල්ලා බලමු.